ඔය සහෝදරයා සාකච්ඡා ඉවරද? ලිපියක් පාර දුන්නා. හොඳ පැහැදිලි දෙනවා. අම්මා අන්තිම නඩුවකුත් දැම්මා. 2018 නඩුවට මමත් ගියා. අභියාචන අධිකරණය දැන් නඩුවත් පැහැදිලිව. නීතිඥතුමා පැහැදිලිව අයිතිවාසික කමිටුවට. ඒකට මමත් ගියා අභියාචන අධිකරණ ඔබගේ උත්තරයක් හම්බුන්නේ නැහැ. ඔක්කත් එක්ක ආවේ. උත්තරයක් හම්බුන්නේ නැහැ. උත්තරයක් හම්බුන්නේ නැහැ. අභියාචන අධිකරණය ඒක ප්‍රතික්ෂේප කරා 2019 ජනවාරි. ඔව් ඉතින් අපිට අධිකරණ තීන්දුව පිළිගන්න වෙනවා. ඔව් නින්දට ආවේ. අපි ජනාධිපතිතුමා සහ ජනාධිපති ලේකම් කාර්යාලයට අදාවේ ජනාධිපතිතුමාට ලිපියක් බාර දෙන්න. අපි විශ්වාස කරනවා 87 88 89 වකවානුවේ ඇතිවෙච්ච තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් මේ රටේ ඇති වෙන්න ඕන කියලා. ඒක 88 89ට සීමා කරන්නේ නැතුව 81 82 විශේෂයෙන්ම ඊනියා ජනමත විචාරණයක් කරා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය හකුලලා ජනතාවගේ බලය හකුලලා නිර්මාණය කරපු ඒ සමාජ විරෝධී අයුක්ති සහගත දේශපාලනට එරෙහිව තමයි මේ රටේ අරගල ගොඩක් පැර නැගුණේ. ඉතින් මේ ඉතිහාසය කියව ගන්න නැතුව 87 88 විතරක් කියව ගන්න සමාජයක් තමයි අපිට දකින්නේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරා මේ ආණ්ඩුවෙන් මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම 77 6න් 5ක බලයක් ගත්ත ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් නිර්මාණය කරපු අපරාධ රාජ්‍ය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා 80 සංවර්ධන සභා ඡන්දය ඇතුලේ යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම, ඒ වගේම 83 කළු ජූලිය කිරීම සම්බන්ධයෙන් කළු ජූලිය කරේ කවුද, ඒකේ කාරණා මොනවද, ඒ වගේම ජවිපේ අත්නෝමතිකව තහනම් කිරීම, ඒ තහනම හරහා මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරලා යුක්තිය ඉෂ්ට කරන්න කියලා. ඒ වගේම තමයි ජනතා විමුක්තිවරණේ නායකත්වය අත්අඩංගුවට අරගෙන ඝාතනය කරනවා රාජ්‍ය විසින්. එහෙනම් අත්අඩංගුවට අරගෙන ඝාතනය කරන්න නෛතික තියෙන පසුබිම මොකද්ද? අපි දන්නවා 88 89 ඇතුලේ ඊටාම අවිචාරමත් සමයක් තිබුණේ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණට අදාළව ඒ වගේම මේ දේශප්‍රේමී මිනිසුන් ප්‍රමාණයක් මිය ගියා. ඔවුන්ට යුක්තියක් ඉෂ්ට වෙනවා. ඒ වගේම අපි මේ වෙලාවේ මිල්ලනවා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු අනිත් දේශපාලන කණ්ඩායම් වලත් මියගේ සියලුම මිනිස්සුන් යුක්තිය ඉෂ්ට කරන්න ඕනේ. ඒක ජවිපිට විතරක් නෙවෙයි අපි ඉල්ලන්නේ සමස්ත සමාජයේටම මේ ඉතිහාසයේ සිදුවීම මොකද්ද කියලා කියවලා යුක්තියක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි අද අපි ජනාධිපතිතුමායින් කරේ. අනිවාර්යයෙන්ම කියනවා. මහත්තයර කියන්න ඕනේ ඒක. ඔව් කියනවා අනිවාර්යයෙන්ම. මම හිතන්නේ මම සජිත් මහත්තයාට මීට කලිනුත් ආරාධනා කරා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටියා මේ සම්බන්ධයෙන් යුක්ති සහගත පරීක්ෂණයක් කරලා තීන්දුවක් ලබා දෙන්න. ජවිපේ අත්නෝමතිකව තහනම් කිරීම 82 ජනමත විචාරණයට විරුද්ධව ජනමත විචාරණ විරුද්ධ රෝහණ විජේවීර නඩුව යනවා. ඒ නඩුව පරදින්න තිබ්බේ. ඒ පරදින හින්දා තමයි 83 කළු ජූලිය කරලා දෙමළ මිනිස්සුන්ව ඝාතනය කළා. ඒක අන්තිමට සිංහල බෞද්ධය කරපිටින් ගියේ. සිංහල බෞද්ධයන් නෙවෙයි 83 කළු ජූලිය කරේ. ඒක ජේ.ආර්. ජයවර්ධනගේ පාතාල රාජ්‍ය කරපු වැඩක්. ඒකට යුක්තිය ඕනේ. ඒතකොට ඒක තමයි 88 89 ට ඉන්දු ලංකා ගිවිසුම හරහා පාර කැපෙන්නේ. මම විශ්වාස කරනවා ජනතා විමුක්ති පෙරමුණ අතිනුත් වැරදි වෙලා ඇති. මම ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් නෙවෙයි. හැබැයි මම රෝහණ විජේවීරක තමයි. මට මේ වේදනාව තියෙන අවුරුදු 26ක් අඳුරු ජීවිතයක් ගත කරපු මිනිහෙක් හැටියට අපිට මේ වේදනාව තේරෙනවා. මං සූදානම් මේ සමාජයේ මේ නිවැරදි පරීක්ෂණයක් මේ ආණ්ඩුව කරනවා නම් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නිවැරදි පරීක්ෂණයක් කරලා තීන්දුව දෙනවා නම් තාත්තා වෙනුවෙන් මට පුළුවන් මේ සමාජයට කනගාටු ප්‍රකාශ කරන්න මම සූදානම්. මම දන්නේ මම ප්‍රේමදාස මහත්තයාගේ පුතාටත් සජිත් ප්‍රේමදාස මහත්තයාට තාරාදන කරන ඔබතුමාට පුළුවන් නම් ඇවිල්ලා මේ ප්‍රකාශයේ සමාජයට කරන්න. අපි දෙන්නටම පුළුවන් මේ සමාජයට කනගාටු ප්‍රකාශ කරන්න. මේ සමාජයේ නිවන් ඉතිහාසයේ වැරදි තේරුම් අරගෙන ඒවා නිවැරදි කරගනිමින් අපි දැන් කාටවත් බයින් නැතුව කාවත් ආයි පීඩාවට පත් කරන්නේ නැතුව අපි යුක්තිය ඉෂ්ට කරමු. ගුණේ මොකද්ද කියලා සත්‍ය එලි කරමි. ඔව් ඒ වගේම අර ආණ්ඩුව කියනවනේ ඒ කාලේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුව කිව්වනේ අත්අඩංගුවට පත් වුණාට පස්සේ අර හේරත් කියන එක්කිනා පිස්තෝලෙන් වෙඩි තිබ්බයි කියලා. ඒගොල්ලෝ මැරුවේ නැහැ කියලානේ ඒගොල්ලෝ කියන්නේ. ඒ වගේ ප්‍රබන්ධ කතාවක් තිබුණා මතකද? නෑ දැන් ඒවා ඉතාම පැහැදිලි. මේ ආණ්ඩුවට ඉතාම ලේසි. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු සමාජිකයෙක් අද පෙරටුගාමී පක්ෂයේ හිටපු යුද හමුදාවේ ඡායාරූප ශිල්පියා රෝහණ විජේවීර මගේ තාත්තගේ අන්තිම ඡායාරූපය ගත්ත හමුදාවේ හිටපු ඡායාරූප ශිල්පියා අද ඇවිල්ලා කටුත්තර දීලා තියෙනවා. ඉන්ද්‍රානන්ද සිල්වා මහත්තයා කටුත්තර දීලා කියනවා මොකද උනේ කියලා. කොහොමද මේ ඝාතන උනේ කියලා. ඒවම තමයි මේ පහුගිය කාලේ තුවක්කු පෙන්වන්න ගිහිල්ලා මරපු පළමු මිනිස්සා තමයි මගේ තාත්තා. තුවක්කු පෙන්වන්න එක්කන් ගිහිල්ලා මැරුවේ මේ රටේ පළවෙනියා මගේ තාත්තා. එතකොට එහෙමනම් ඒ ඉතිහාසය දැන් එළියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඇයි මේ යුක්තිය පරක්කු? අපි කියන පාස්කු ප්‍රහාරයට යුක්ති ඉෂ්ට කරන්න ඕනේ. උතුරට යුක්ති ඉෂ්ට කරන්න ඕනේ. තාජුදීන්ලට ඔක්කොටම යුක්ති ඉෂ්ට කරන්න. අපි මේ සමාජයට මේ ඉතිහාසයට යුක්ති ඉෂ්ට කරන්න කියලා අපි ඉල්ලනවා මේ ආණ්ඩුවේ. ජෙන්මනි මිනිවල සම්බන්ධයෙන් යුක්ති ඉෂ්ට කරනවා දෙමළ ජනතාව වෙනුවෙන්. දැන් අපි අහන්නෙත් ඒකයි. සහෝදරවරු අපිත් හිටියා 78 89 ඒ කැරලි වල අපිත් හිටියා. දැන් 88 89ට අදාළව මිනිවරවල් කීයක් හම්බුණාද? මාතලේ පැත්තෙන් කොළඹ පැති වලින්නේ සූර්යකාන්ත කාලයක් සූර්යකාන්ත හැරුව කාලයක් නේ. ඒ විතරක් නෙවෙයි වදකඳුරු එළියකන්ද වදකඳුරු ගැන විධිමත් සාක්ෂි පොත් පවා ලියවිලා තිනවා. බටලන්ද වදකඳුරු ගැන පරීක්ෂණ ඇතර මේකට අංගන් ඉන්නවා.
මේක තියෙනවා. ඔව් තියෙනවා. බටලන්ද ඒක එළියට දාන්නකෝ. බටලන්ද මේ රිපෝට් එක එළියට දාන්නකෝ. අර මාතලේ වද කඳුරු තියෙනවා. යටෝරා කැෆේ එක තියෙනවා. මේවා එළියට දාන්න. මේවා හොයලා දෙන්න සමාජෙට කියවන්න. යටාරෝ කැෆිටේරියා. හරිද? එතකොට ඒ වද කඳුරුනේ මත්තේ ගොඩ වද කඳුරු අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. එතකොට මේ සියල්ල මේ රාජ්‍ය විසින් නිර්මාණය කරපු දේවල්. ඒ ජේ.ආර්. ජයවර්ධන ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රාජ්‍යදී අපි කියන්නේ ජනතාව විචාරණ පැත්තෙත් ඒට ප්‍රතිවිරෝධයක් ඇති වුණා. ඒ නිසා අපි කියන්නේ මේ හැමෝටම යුක්ති ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි අද සටන්කම් තියන්නේ කරා එක දෙයක් කියන්න ඕනේ. අපි අද මෙතනින් නවතින්නේ නැහැ. අපි මේ සටන පටන් ගන්නවා මේක බලන 88 89 පීඩාවටපත් වෙච්ච ඕනම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් යුක්තිය වෙනුවෙන් සටන් කරන විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මේ කැපකිරීම කරපු මිනිස්සුන්ට ආදරණීය තාත්තත් එක්ක දේශපාලනය කරපු අයට ආරාධනා කරනවා අපි යුක්තිය වෙනුවෙන් පිළිසුරු මේ දේශපාලනය නෙවෙයි කරන්නේ යුක්තිය වෙනුවෙන්. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කමියුනිස්ට් පක්ෂය ඇතුළු සියලු දෙනාටම අපි කියනවා ඔබ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. ඒ සියලු දෙනා වෙනුවෙන් පෙනී ඉන්නම එකයි මට කනගාටුව ප්‍රකාශ කරන්න පුළුවන් මේ යුක්තිසාගත පරීක්ෂණයකින් පස්සේ මම ආරාධනා කරන සජිත් ප්‍රේමදාස ගරු විපක්ෂ නායකතුමාටත් එන්න මේ සමාජය වෙනුවෙන් මේ තුවාලේ සූපත් කරන්න අපි වැඩ කරමු කියලා. දැන් ඔබතුමා ඇතුළු ඔබතුමාගේ පවුලේ සමාජිකයෝ අම්මත් එක්ක පස් දෙනාට පුතා දරුවෝ 6 දෙනා. ඒ 6 දෙනාත් එක්ක ගිහිල්ලා නැවතුනේ මුලින් ගණේ මුල්ලේ කැම්ප් එකට කියලා බාර වුණා. ඊට පස්සේ තිරුකුණාමලයට ගියේ. ඊට පස්සේ වැලිසර හමුදා කඳවුරේ හිටියේ. එතකොට ඒගොල්ලෝ කියනවා ආණ්ඩුව මම දැක්කා ප්‍රශ්නෙකට උත්තරයක් දෙනවා. 2,62,70,600 ගාණක් වියදම් කරේ කියලා ඔගොල්ලෝ වෙනුවෙන් මේ පවුලක් වෙනුවෙන්. ඔව්. ඉතින් මං හිතන්නේ අපි බලෙන් රඳව ගත්තේ අපිව. මං හිතන්නේ 2 කෝටියට වැඩි. මේ අවුරුදු මේ 30ක් විතර මේ අපි අවුරුදු 30ක් විතර හමුදාවක් ඇතුලේ තියන් ඉන්නකොට ඔයිට වඩා මං හිතන්නේ වැඩි වෙන්න ඕනේ මේ වියදම. ඉතින් අපි පැහැදිලිවම දන්නවා ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ තනි තීරණයට බලහත්කාරයෙන් අපිට යන්න දෙන්නේ නැතුව අපිව රඳව ගත්තා. අවසානයේ අපිට යන්නේ මන් තැන්න නැතුව කඳුරුගත වෙන්න උනා. ඉතින් මං හිතනවා එකක් මේක මහජන මුදල් ඒ ගැන වග වෙන්න ඕනේ. මට පලන් කුලක් එකම දේ තමයි මේ මහජන මුදල් වෙනුවෙන් මේ රටේ ජනතාවත් එක්ක දේශපාලනය කරලා මේ ජනතාව වෙනුවෙන් වැඩ කරන එක. ඒ වගේම තමයි මේ ප්‍රශ්නේ අහපු විපක්ෂයටත් කියන්න කැමති. ඕක අහන්න ඕනේ ආණ්ඩුවෙන් නෙවෙයි. ඕක අහන්න ඕනේ ඕගොල්ලෝ හිටපු පක්ෂ වලින් ඇයි බලෙන් තියාගත්තේ කියලා. හිටියා උත්තරයක් නැහැ ඉතින්. හැබැයි 2015 කිව්වනේ එළියට යන්න කියලා සහෝදරයාගේ අම්මට. නෑ පැහැදිලිවම කියන්නම් ආණ්ඩුව නෙවෙයි හමුදාවට අවශ්‍යතාවයක් තුන හමුදාවටත් අපිව තියාගන්න එක එතරම් පහසු දෙයක් වුණේ නෑ. අපිටත් අවශ්‍ය උනේ එළියට යන්න. හැබැයි එළියට යන්න නම් යුක්ති සාගතව අපිට එළියට යන්න දෙන්න ඕනේ. සියල්ල රාජසන්තක කරලා නේ. සියල්ල රාජසන්තක කරලා තිබුණු දේපලත් රාජසන්තක කළේ ඒ සියල්ල අතර එහෙම එළියට දාන්න බෑනේ. ඒක නීතියානුකූල නෑනේ. ඒතකොට අම්මා මේ 2015 හිටපු ජනාධිපතිවරයා ඇතුළු මේ සියලු දෙනා ගාවට ගිහිල්ලා ඉල්ලුවා අපිට රාජසන්තක කරපුවා දෙන්න කියලා. එක්කෙනෙක් උත්තර දුන්නේ නෑ. ඒ ගැන අපිට හොඳ පැහැදිලි දෙනවා. අම්මා අන්තිමට නඩුවකුත් දැම්පා. 2018 නඩුවට මමත් ගියා. අභියාචන අධිකරණය දැන් නඩුවත් පැහැදිලිව. නීතිඥතුමා පැහැදිලිව වායිකවාසික කමිටුවට. ඒකට මමත් ගියා අභියාචන අධිකරණ ඔබගේ උත්තරයක් හම්බුන්නේ නැහැ. අක්කත් එක්ක ආවේ. උත්තරයක් හම්බුන්නේ නැහැ. උත්තරයක් හම්බුන්නේ නැහැ. අභියාචන අධිකරණය ඒක ප්‍රතික්ෂේප කරා 2019 ජනවාරි. ඔව් ඉතින් අපිට අධිකරණ තීන්දුව පිළිගන්න වෙනවා. ඔව් තීන්දුව පිළිගන්න. හැබැයි යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. අපිට බැයිද සහෝදරයා දැන් ඒ ගේ තියෙන උලපනේ ගේ කාගේ නමටද තියෙන්නේ? අම්මගේ නමට තිබුණේ. අම්මගේ නමට තිබුණේ ගේ. ඔව්. ඒක නැවත ඉල්ලීමේ අයිතියක් නැද්ද? අයිතියක් නෙවෙයි ඉල්ලලා තියෙන්නේ මේ හැමෝගෙම. ඉල්ලලා තියෙන්නේ. ඔව් ඉතින් ආයි ඉල්ලන්න දෙයක් නැහැ මේ හිටපු මේ ආණ්ඩුව නෙවෙයි. මීට කලින් හිටපු හැම ආණ්ඩුවක් ආපු වෙලාවකම අම්මා හැම ආණ්ඩුවර මේ මෙතනටම ඇවිල්ලා අම්මා හැම ආණ්ඩුවකම ඉල්ලුවා අපිට එළියට යන්න දෙන්න අපිට මේවා නිදහස් කරලා දෙන්න කියලා. අපිට නිදහසේ කඳුරු ජීවිතයෙන් එළියට ඇවිල්ලා සාමාන්‍ය ජනතාවත් එක්ක කටයුතු කරන්න ඉල්ලන්න තමයි මේ කිව්වේ අම්මා. ඔව් ඉතින් ඒක තමයි ඉල්ලුවේ. අපි ගෙදර හැමෝම ඉල්ලුවේ කවුද කැමති ඉන්න. ඔබතුමාට මතකද කොරෝනා කාලේ? ඔව්. කොච්චර අමාරු වුණාද ගෙදර ඉන්න. හිතන්නකෝ ඒක අවුරුදු 30කින් වැඩි කළා. 30න් වැඩි කළා කටුකම්බි ගහලා ටකරන් ගහලා වට කරලා අවුරුදු 30න් වැඩි කළා. හිතන්නකෝ මේ සමාජෙට තේරුම් ගන්න කිව්වේ. ඉතින් මං හිතනවා ඉතිහාසය අපි වැඩි කරලා තියෙනවා නම් ජේ.ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට අපි නඩුව අහලා අපි උසාවියෙන් දෙන්න පුළුවන් වැඩිම දරුණුම තීන්දුව මොකද්ද? මරණ දණ්ඩනේ. අපිට මරණ දණ්ඩනේ දුන්නා නම් මේ අවුරුදු 30ක් කඳුරේ තියාගත්ත එක මරණ දණ්ඩනේ තියෙන්නේ ගොඩක් මෙහා. මරණ දණ්ඩනේයි කඳුරු ජීවිතය තෝරගන්න කිව්වොත් මම තෝරගන්නේ මරණ දණ්ඩනේ. මම දැන් ඒ උත්තරය ඇති කියලා ඔබතුමා හරි සහෝදරයා ඉතාමත් අපිට බොහොම කනගාටුයි. අපිත් වැඩ කරපු පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයේ නායක සහෝදරයාගේ මේ පුතා මේ අද ඇවිල්ලා ඉල්ලන්නේ යුක්තිය ඉෂ්ට කරන්න කියලා. මොකද මේ වෙන මතයක් නෙ තියෙන්නේ. යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් නේ. චෙන්මනි මිනිවලට යුක්තිය ඉෂ්ට කරනවා නම් 88 89 මැරිච්ච අයගේ පවුල් වලට යුක්තිය ඉෂ්ට කරන්න කියලා තමයි ඉල්ලන් ඉන්නේ. එහෙනම් ජයවසවද. හරි බොහොම ස්තුතියි.